Siri Dhalada TV. Mama මහා සංඝරත්නයන් අවසරයි සියලු විපත් දුරු කිරීම පිණිස සියලු විපත් දුරු කිරීම පිණිස සෞභාග්‍ය සම්පත්තිය උදා කරන පිණිස සෞභාග්‍ය සම්පත්තිය උදා කරන පිණිස තුන්යම රාත්‍රියක් මුළුල්ලේ තුන්යම රාත්‍රියක් මුළුල්ලේ අප කෙරෙහි අනුකම්පාවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කර දෙන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. හොඳයි, හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. වැඩමවා වදාළ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මෙහි වැඩ සිටින අත්තිඩිය සමාධි මැදුර විහාරාධිකාරී විචිත්‍ර බානක එප්පාවල තිලෝකානන්ද හාමුදුරුවෝ මේ මහා සංඝරත්නයට ආරාධනා කරලා මේ පින්කම වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. උන්වහන්සේ වෙනුවෙනුත් ඒ වගේම මේ ආසන්න විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ඒ ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙනුත් මහා සංඝරත්නයට ආරාධනා කිරීම පිළිගැනීමේ කටයුතු සිද්ධ කරන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද අපි සියලු දෙනාම ඒකරාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වෙන ඓතිහාසික මොහොතේ දන්ත හේමමාලා කීරවැල්ල පින් උල්පත දාටා සඳුන් මාලිගය ඉදිරිපිට සිටින වත්මන් පාරම්පරික දිව නිලමේ ශ්‍රී ශාක්‍ය සිංහාභිමානී දේශ ගෞරව ජනරංජන විශ්ව කීර්ති ශ්‍රී කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මුදියන්සේලාගේ උදය දීප්ත වසන්ත සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එවැගේම පුරාණ රජදරුවන් විසින් සිදු කරනු ලැබූ මහා ධරණීතල භූමි පූජාව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කිරීම ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන ඊට සමගාමීව පින්කම් මාලාවක් සිදු කරනු ලබනවා. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මොහොතේ සිදු කරනු ලබන්නේ කීරවැල්ලේ පරපුර සහ ධාතුන් වහන්සේලා පිළිබඳව ඓතිහාසික තොරතුරු ලිඛිතව පාරම්පරිකව දැක ගන්නට පුළුවන්කම තියෙනවා. කෝට්ටේ යුගයේ වැඩ වාසය කළ වීදාගම මහා මෛත්‍රී සංඝරාජ හිමියන්ගේ කොළවෙනිගම සන්නසේ දැක්වෙන පරිදි 9000කට අධික ධාතුන් වහන්සේලා කීරවැල්ල දා කරඬුන් වහන්සේ තුල වැඩ සිටිය බව සඳහන් වෙනවා. වත්මන 581 නමක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ දළදා වහන්සේ ඇතුළුව සර්වඥ ධාතුන් වහන්සේලා පෙරටු කොටගෙන මේ පින්කම සිදු කරනු ලබන්නේ. මේ පින්කම සඳහා මේ මොහොතේ සිද්ධ කෙරෙන පරිත්‍රාණ ධර්ම දේශනාවන් සඳහා වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නය මේ මොහොතේ ගෞරවයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන් මූලාසනෙහි වැඩ සිටින බෙල්ලන්විල රාජමහා විහාරවාසී විශ්‍රාමල සහකාර විදුහල්පති ශාස්ත්‍රපති අවසරයි තලාවේ පඤ්ඤාරාංශාභිදාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමාධිපති ඇමරිකාවේ වැඩ සිටින දිවුල්ලෑවේ තිලකරතන නාහිමිපාණන් වහන්සේ එවැගේම හෝමාගම විද්‍යාවර්ධන නියෝජ්‍ය පරිවිනාධිපති අවසරයි කීනගොඩ සුදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ එවැගේම අත්තිඩිය සමාධි මැදුර විහාරාධිකාරී විචිත්‍ර බානක එප්පාවල තිලෝකානන්ද හාමුදුරුවන් වහන්සේ තඹුත්තේගම ආනන්දාරාමාධිපති ශාස්ත්‍රපති පරිවිනාචාර්ය පතිරාදවත්තේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ඒ වගේම මේ ආසන්න විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගාලේවැව බෝධිරුක්කාරාමාධිපති ගොකරැල්ලේ අරියසීල ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ මහා සංඝරත්නය පිළිගැනීමක් වශයෙන් මේ පින්වත් හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. කීරවැල්ලේ සෙනවිරත්න නිලමෙතුමාණන් සඳහන් කරන ආකාරයට 1818 නොවැම්බර් 15 උත්තරාධිකාරී උරුමය සම්මතයෙන් ගත් තීන්දුව උතුම් දළදා සිතුමිණ වඳින්නට පුදන්නට පෙළහර පාන්නට මහා සම්මත සූර්ය වංශික මනුරාජ මුත්තණුවන්ගේ නැරඹි මහා මේඝ වාහන මහා දේව මකාදේව ආකාශචාරී මක්කාක ඔක්කාක සක්විති රාජ පරපුරේ භූමි පුත්‍ර උරුමයට සම්මත අධිකාරී බලය කැප ගන්නට තීන්දුවයි. බ්‍රහ්ම දේව නාග රාක්ෂස සාක්ෂි බව දක්වමින් එතුමා බලාපොරොත්තු වන මස්තක ප්‍රාප්ත කර ගැනීමට මේ පින්කම් වල බලය ශක්තිය එතුමානන්ට නිතැතින්ම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. පිරිත් අනුශාසනාව සඳහා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. බෙල්ලන්විල රාජමහා විහාර වාසී විශ්‍රාමල සහකාර විදුහල්පති ශාස්ත්‍රපති අවසරයි තලාවේ පඤ්ඤාරංශයාභිදාන නායක මාහිමිපාණන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදෙනාම සාදුකාරයක් පවත්වලා ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන්න. නාම සාදුකාරයක් දෙන්න. වැඩමවදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ මේ ස්ථානය පිළිබඳව ස්ථානයේ තිබෙනා වටිනාකම් පිළිබඳව මීට පෙර සඳහන් වුණා. මේ ප්‍රදේශයට අපි ආව පළවෙනි දවසේ විශේෂයෙන් මේ ගාලේවැව ප්‍රදේශයට ආලෝකයක් ලබා දෙමින් මෙම විහාර මන්දිරයේ තුල පිරිසජ්ජායනය වෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසී සෑම දෙනාටම ආශිර්වාද පිණිසයි මේ පිරිත පවත්වන්නේ. විශේෂයෙන්ම මේ පින්කම සඳහා ප්‍රාරාධනා ලැබුණේ පෙතිලෝකානන්ද හාමුදුරුවෝ විශේෂයෙන් ආරාධනා කළා. වගේම තලවතුගොඩ බෞද්ධාරාමස්ත සිරිසුමන පිරිවනේ ආචාර්ය ශාස්ත්‍රපති විත්‍රභානී එප්පල සරණ හාමුදුරුවන් වහන්සේ වැඩමවලා ඉන්නවා. විශේෂයෙන්ම මෙම ස්ථානයේ පිළිබඳව මුලින් සඳහන් වුණා. අපි මේ ප්‍රදේශයට ආවට පස්සේ මේ ප්‍රදේශ තිබෙනා වූ පෞරාණික තත්ත්වයේ පිළිබඳව අපි යමක් වටහා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්තාම ඉතිහාසගත කරුණු ගත්තාම අපට බොහෝම ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුර යුගයෙන් පොළොන්නරු යුගයටත් පොළොන්නරු යුගයෙන් දඹදිව යුගයටත් දඹදිව යුගයෙන් යාපහුවටත් මේ අගනුවර රාජධානිය පැවතෙනවා. හතරවන විජයබාහු රජුරෝ මෙම යාපහුව රාජධානිය තුල සංවර්ධන කටයුතු කරලා තිබෙනවා. වගේම තමයි පළවෙනි බෝනිකබා රජුරෝ මේ යාපහුව රාජධානිය කරගෙන වාසය කළා. විශේෂයෙන්ම දල්දා වහන්සේ වසර 11ක් පමණ මෙම යාපහුව රාජධානිය තුල වැඩමවා සත්කාර සම්මාන කළා. ඒ අතරතුර දකුණු ඉන්දීය ආර්ය චක්‍රවර්තීම ආක්‍රමණිකයා විසින් ඒ ධාතුන් වහන්සේ පරිදේශයට රැගෙන ගියා. ඉතින් පස්සේ මේ පෞරාණික යාපහුව රාජධානිය කෙමෙන් වෙකී ගියා. අපට පේනවා මේම රාජධානිය ඊටාම බලකොටුවක් සලකනවා. සීගිරියට නොදැවෙනි හොඳ ආරක්ෂිත බලකොටුවක් තමයි යාපහුව රාජධානිය. එවන් ප්‍රදේශයක අපි මේ ඉන්නේ. ඒ නිසා දවසේ මෙවන් ආකාරයේ මහාර්ග සම්පන්න ඒ වගේම හෙට දින එළඹෙන
අලුත් අවුරුදු උදාව නව්‍යකරණයෙන් යුක්තව අපේ සිංහල ජාතිය බෞද්ධකම චාරිත්‍රය සංස්කෘතිය ආදී අංග වලින් සමන්විත වෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වන්නේ තුරුවන්ගේ ආශිර්වාදය. අද දවසේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සාම්ප්‍රදායික පිරිත් මණ්ඩපයෙන් ඔබට ගිහිල්ලා මෙම දර්ශනීය ධාතුන් වහන්සේ ගෘහය තුල ඉතාම රමණීය ලෙස සකස් කර භික්ෂුන් වහන්සේලා විසින් සජ්ජායනය වෙනවා. මේ පිරිත පිළිබඳව සලකන විට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා තේජවන්තාය සමන්තතෝ සත්තානං භයං උපද්දවං උපසග්ගංච තායතරක්‍රීති පරිත්තං කියලා. මහා තේජවන්ත භාවයේ බැවින් සත්‍යයන්ට පෙනෙන්නා වූ උවදුරු නැති කිරීම පිණිස පිරිත අපි සජ්ජායනය කරනවා පිරිත කියලා කියනවා. අන්තරායම් පරිහරන්තං තායති පරිත්තං උවදුරු වලින් වැළකී ආරක්ෂාව ලබා දීම සඳහා පිරිත අපි සජ්ජායනය කරනවා පිරිත අපි පරිහරණය කරනවා. පරිසමන්තතෝ තායති රක්කතේති පරිත්තං හාත්පසින්ම ආරක්ෂාවගෙන දෙන්නේ පිරිත නමින් හඳුන්වනවා. පරිතෝවා සබ්බූපද්දවතෝ තායති පරිත්තං සෑම අතින්ම උදරු වලින් මුදවලා තමන්ගේ තිබෙන්නා වූ ග්‍රහ දෝෂයන් ග්‍රහඵලයන් අතුරු ආන්තරාවන් දුර්ලීම සඳහා පිරිත් සජ්ජායනය වෙනවා. මේ පිරිත් ඉතිහාසයේ පිළිබඳව සලකන විට සුත්ත නිපාතයේ අට කතාවේ සඳහන් වෙනවා විශාලා මහනුවර තුම්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍ර දේශනා කළා කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ මහා සංඝරත්නයට මෙම රතන සූත්‍රය දේශනා කරමින් විශාලා මහනුවර පැවති තුම්බිය දුරු කිරීම සඳහා යම් ප්‍රදේශයක් දීලා එතුලින් විශාලා මහනුවර තිබුණු තුම්බිය දුරු කළා. එයින් නැවතෙන්නේ නැහැ. ශ්‍රී ලංකා දීපයේ මේ පිරිත අපි උපයෝගී කරන් තිබෙනවා. මහා වංශයේ සඳහන් වන පරිදි විශේෂයෙන් ලංකාවේ උපතිස්ස රජුලන්ගේ කාලේ ලංකාවේ ඇති වුණා සාගතයක් වගේ මහා වසංගතයක්. ඒ වසංගතයේ සඳහා රම් පිළිමයක් හා රම් පාත්‍රයක රතයක තබාගෙන ගිහිල්ලා අතන සූත්‍රය දේශනා කරලා ලංකා වාසීන්ට සෙත් ප්‍රාර්ථනා කළා සඳහන් වෙනවා ඉතිහාසය තුල. වගේම තමයි සේන රජුලන්ගේ කාලයේද මෙවැනි ආශිර්වාද පූජාවක් කළ බව සඳහන් වෙනවා. වගේ බාතිකාබේ රජුරෝ ප්‍රපේන අනුරාධපුර යුගයේ ඊටාම භද්දාවන රජ කෙනෙක්. ඒ රජුරෝ දුරංගි මහා සෑය තුල පිරිත් සදාතු ගර්භය තුල පිරිතක් සජ්ජායනය වෙනවා ඇහුණායි කියලයි අදහන් වෙන්නේ. එතුමා විසින් දුරංගි මහා සෑය වට කරලා මහා මල් පූජාවක් කරලා ඒ මල් පූජාව කිරීම සඳහා යන්ත්‍රයකින් පැන්නිස්ස බව අදහන් වෙනවා. අපට එයින් පේනවා මේ රාජධානිය තුල හිටපු මහ රජවරු තාක්ෂණය වගේම ඊටාම හොඳ ශ්‍රද්ධාවන්ත භාව යුක්තව ක්‍රියා කරලා තියෙනවා කියන එක. ඒ නිසා අපි දකිනවා අද දවසේ මේ පින්වතුන් මේ විහාරය තුල සජ්ජායනය කරනවා පිරිත පිළිබඳව අඳහනක් කළ යුතු වෙනවා. විශේෂයෙන් අපි මේ විශේෂයෙන් පිරිත නැත්තම් පිරුවානා පොත් වහන්සේට අන්තර්ගත සූත්‍ර 24ක් සජ්ජායනය වෙනවා මෙම කාලය තුල. විශේෂයෙන් පරිවහන කියන පාලි වචනයත් එක්ක කඩපාඩම් කළ යුතු කියන වචනයත් එක්ක මේ සමන්විත වෙලා තියෙනවා. මොකද හේතුව බෞද්ධයන් හැම කෙනෙක්ම පිරුවානා පොත් වහන්සේගේ සූත්‍රයන් කඩපාඩම් කරනවා. කඩපාඩමින් කියනවා. තරන් නෙමෙයි ප්‍රසම්පදා භික්ෂුන් වහන්සේලා ලබා ගැනීම සඳහා මෙම පිරුවානා පොත් වහන්සේ සූත්‍ර කීපයක් 10ක් 15ක් වූ පොතම කඩපාඩම් කිරීම අනිවාර්ය වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාටත් අපේ ගිහි ජනතාවටත් පිරුවානා පොත් වහන්සේ නිරන්තරයෙන්ම අත්පොතක් වාගේ. සූත්‍ර 24ක් මෙම පිරිත් පොතේ සඳහන් වෙනවා. බණවර 4ක් සමන්විත වෙනවා. වගේම එක් බණවරකට අකුරු 8000ක් පමණ සඳහන් වෙනවා. බණවර 4ට අකුරු 32000ක් පමණ සමන්විත වෙනවා මෙම පිරුවානා පොත් වහන්සේ තුල.
එක් පදයකට අකුරු 8ක් සඳහන් අන්තර්ගතයි. පද 4ක් ගාථා 1ක් වගේ සඳහන් වෙනවා. අකුරු 32ක් ගාථා 1යි. ගාථා 250ක් තිබෙනවා මෙන්න මේ එක් බණවරකට. මේ ආකාරයෙන් මේ පිරිවානා පොත් වහන්සේ ඊටාම හොඳින් අන්තර්ගත වෙලා තිබෙනවා අපේ ජනතාව තුළ ඔවුන්ගේ සියලු උපද්‍රවයන් දුරු කිරීම සඳහා. ඒ වගේම තමයි මෙම පිරිත් පොත අපි සඳහන් කරන විට මුලින්ම අපට තිබෙන්නේ සරණාගමණයෙන් පටන් අරගෙන මේ පිරිත් පොත අපි සජ්ජායනය කරන අපේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මේ ගමටත් රටටත් විශේෂයෙන් මෙම අරමුණු සඳහා යොදාගත් පිඟුතුන්ටත් ආශිර්වාද පිණිස අපි තුන්වැනි රාත්‍රියේ මුළුල්ලේ මෙම පිරිත් සජ්ජායනය කරනවා. සරණාගමණයෙන් පටන් ගන්නවා, තෙරුවන් සරණ යාම පටන් ගන්නවා. පිරිතේ ආරක්ෂාවට ශ්‍රද්ධාව සීලය තිබිය යුතුයි. ඒ ප්‍රඥාවෙන් ගලපලා විශේෂයෙන්ම තමන්ගේ සිත් තුළ තිබෙනා වූ ශ්‍රද්ධාව ජනනය වෙනවා. වගේම දෙවෙනි කාරණේ තමයි ද්වත්තිංසාකාරය ඊළඟට අපේ හිතේ ඇති වෙන ලෝභ දේශ මොහ රාග ආදී කෙලෙස් ප්‍රහාණය පිණිස කුණප කොට්ටාසයන් මෙනෙහි කිරීම තුළින් අපේ හිතේ ඇතිවන යම් අකුසල හිතුවිලි දමනය වෙනවා. වගේම තමයි ප්‍රත්‍යවේක්ෂාවෙන් සඳහන් වෙන්නේ ශ්‍රද්ධාව හා සීලය තුළින් සතිය දියුණු කරගෙන අපි සිහියෙන් කිරීම සඳහා යම් ක්‍රමවේදයක් ප්‍රත්‍යවේක්ෂාවෙන් සඳහන් වෙනවා. වගේ තුන් සූත්‍රය අපි සජ්ජායනය වෙනවා භික්ෂුන් වහන්සේලා විසින් මේ අවස්ථාවේ. හතර සූත්‍රයේ ගාථා 17ක් තිබෙනවා. මුල් දෙක දෙවියන් විසින් ආයාචනයක් කරනවා. ගාථා 12ක් තුනුරුවන්ගේ ගුණ බලය ප්‍රකාශ වෙනවා. වගේම ගාථා අවසාන ගාථා 3 අක්කදේවේන්ද්‍රයන් විසින් සජ්ජායනවා කියුණා සඳහන් වෙනවා. මේ ආකාරයෙන් අපි අපේ ගමටත් මේ විහාරස්ථානයටත් භික්ෂුන් වහන්සේලාට දායක පිරිසටත් විශේෂයෙන්ම ඊටාම අර්ථවත් වන පරිදි මෙම සජ්ජායනය කරනවා. වගේම කන්ද පිරිත අපි අමතක නොකළ යුතු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා සතුන් සර්පයන්ගේ උපද්‍රව වලින් බේරා දීම සඳහා මෛත්‍රී කිරීමේ බලය ආනිසංස දක්වලා සූදේශනා කළා. වගේම තමයි මෝරපරිත, ඡන්දපරිත, සූර්ය පරිත ආදී සූත්‍ර වලින් උපද්‍රව දුරු කිරීම සඳහා නොඑක ආකාරයේ අපට පෙන්වුම් වෙනවා ආශිර්වාදයන්. ඔය අජග්ග සූත්‍රය, බොජ්ජංග සූත්‍රය ගත් ඒ සූත්‍ර තුල අපට පෙන්වුම් වෙනවා බුදුජානන් වහන්සේලාගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ සඳහන් වන සූත්‍ර. ගිරිමානන්ද සූත්‍රයේ තුල මිනිසාට ඇතිවන්නා වූ රෝග පීඩා ආදී පිළිබඳව මනා විස්තරයක් කරනවා. රෝග පීඩා ආදීන් දුරු කිරීම සඳහා තෙරුවන්ගේ ආශිර්වාදයේ ගුණ බලය විශේෂයෙන්ම එන් හොඳින් පෙන්වුම් වෙනවා. ඉසිගිලි සූත්‍රය තුල පසේ බුදුරයන් වහන්සේලාගේ ගුණ මහා ඉස්මතුවෙන් සඳහන් වෙනවා ආශ්චර්යමත් ලෙස. අතරේක සූත්‍ර වශයෙන් ධම්මචක්ක සූත්‍රය, මහා සමය සූත්‍රය දෙවියන් සඳහා ගායනා වෙලා තිබෙනවා. ආලෝක, අසීභාරද්වාජ, මංගල පරාභව, වසල ආදී සූත්‍ර සඳහන් වෙනවා. සච්චිබංග සූත්‍රය ඊළඟ සජ්ජායනය වෙන්නේ විශේෂයෙන්ම සච්චිබංග සූත්‍රය කියන්නේ හරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමය ලොවට පෙන්වූ සූත්‍රයක්. විශේෂයෙන්ම එම සූත්‍රය තුලින් වර්තමානයේ දක්වාම අධ්‍යාපනඥයින් පවා විශේෂයෙන් මේ සූත්‍රය අන්තර්ගත කරගෙන මේ විශේෂයෙන්ම ඒ පිළිබඳව අධ්‍යාපනය සඳහා යම් මට්ටමකට නිර්ණය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ඊපහ සංකල්පය සඳහන් කරලා තිබෙන්නේ සච්චිමංග සූත්‍රයෙන්. ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණ විභජනා, උත්තානිකම්ම කියන කාරණු පහ එකතු කරලා ඊපහ සංකල්ප එකතු කරලා ලර්නින් මොඩල් කියන මේ අධ්‍යාපනය සඳහා සකස් වුණු යම් ආකාරයේ හොඳ සංකල්පයක් ඉදිරිපත් කළා. වගේම තමයි මේ සූත්‍රයේ තියෙන සුණාධාරයේ චරාත කියන කරුණු තුන එකතු කරලා මහත්මා ගායතුමා හැදුවා සංකල්පයක් හෙඩ් හાર્ට් හෑන්ඩ් කියලා.
හෙට් කියන්නේ සුනාත, හාට් කියන්නේ ධාරේත, හැන්ඩ් කියන්නේ චරාත. මේ පුජ්‍යලයා තුල නිවන් දක්නා දක්වා ලෞකික ජීවිතය තුල ලබා ගන්නා වූ පෞරුෂය, ලබා ගන්නා වූ தত্ত্বය හොඳ ඇසීම තුලින්, ඇසීමෙන් දරා ගැනීම තුලින් සහ දරා ගැනීම හා ක්‍රියාත්මක වීම තුලින් මිසාගේ පරිපූර්ණත්වයටපත් වෙනවා. මේ ආකාරයෙන් බලන විට ආටානාටි සූත්‍ර දෙකක් අධ්‍යයනය වෙනවා. එනදා අපි දකිනවා මේ ආටානාටි සූත්‍ර තුල දෙවියන් සහ යක්ෂයන් පිළිබඳව කියවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම භික්ෂු උපාසිකා සිව්වන පිරිසට ආරක්ෂාව සඳහා ආටානාටි සූත්‍රය දේශනා කරා. ඒ නිසා අපි තුන් රාත්‍රියේ මුළුල්ලේ හෙට පහන් වෙනතුරු මේ සූත්‍ර 24 දේශනා වෙනවා. අපට වෙන්නුම් වෙන්නේ ප්‍රයෝජන වශයෙන් අදහන් කරනවා නම් අද දවසේ මෙම පිරිසජ්ජායනදා සංවිධානය කළ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන් අපේ හාමුදුරන් වහන්සේලා මහත් වෑයමක් දරලා මහා ප්‍රයත්නයක් දරලා ඊටාම සංගමයේ යුක්තව ශ්‍රද්ධාවෙන් සකස් කරලා තිබුණා මේ විහාර මන්දිරේ. වගේම තමයි පින්වතුන් මහා පරිසරයක් දරලා මේ විහාරත්තා ඉදි කරලා මේ පූජාවන් තබලා බුදුරජාණන් වහන්සේගේ ගුණ පරාමර්ශනය කරගෙන බොහෝ අප අගය කරනා මේ අවස්ථාව. ඒ නිසා දවසේ අපේ හාමුදුරන් වහන්සේලා විසින් මෙතෙන් පටන් ඊට පහන් වන තුරුම මේ පිරිස සජ්ජායනය කරනවා. මේ පිරිතේ ආනුභාවයෙන් මේ පින්වතුන් හැමදෙනාටමත් මේ ගම් වලටත් රටටත් ලෝකයටත් දරුවන්ගේ ආශිර්වාද ගුණ බලයෙන් උදුරු පහ වේවා, සතුරු කරදර නැති වේවා, වගේම ලෙඩ කම් කරුණු නැති වෙලා සාමයේ සමගියෙන් යුක්තව රටක් බිහිවීමට අපි ආශිර්වාද කරනවා. වගේම හැමදෙනාටම මේ තුල හිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී මේ පුණ්‍ය බලයෙන් හැමෝටම පින් පුණ්‍ය ශක්තිය බලයෙන් අපි කරගත්තා පින් වල බලයෙන් විශේෂයෙන්ම නිමී ගියා වූ හැමදෙනාටම පින් නමෝදන් කරනවා. පින්තුන්ගේ සහ අපේ හාමුදුරන් වහන්සේලාගේ සියලු දෙනාටම පින් දෙමින් වගේ මෙලොව ජීවිතයේ පරලොව ජීවිතයේ සාර්ථකම දහවේ පිරිතේ කරුණු අන්තර්ගත කරමින් අපේ ජීවිතය හදාගෙන දහව අර්ථවත් වෙනවා. මේ අවස්ථාවේදී අවසාන වශයෙන් මේ පිරිතේ ආනුභාවයෙන් හැමදෙනාටම හිතක් වේවා, ශාන්තියක් වේවා, සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. කලිංගු බඹදත් පරපුරයි, කීරවැලි රජ පරපුරයි. මනුලොව විරුවන් සැමට ජවය දුන් සිංහල රජුනත රජකම ගෙන දුන්. තුන් සිංහලයට මුනිදුන් රැකදුන්, කලිංගු බඹදත් පරපුරයි, කීරවැලි රජ පරපුරයි. කීරවැලි රජ පරපුරයි, කීරවැලි රජ පරපුරයි. කලිංගු බඹදත් පරපුරයි, කීරවැලි රජ පරපුරයි. 200 වසක් මුළු ලොවට වසන් වී යා පහුවේ පෙර සිරිත අලුත් වී. මායා උල්පත වයඹ බලා ගොස් පිං උල්පත තුල මල් වැසිද වසී. නිසකව දලදා සමිදුවදී, සමිදුවදී, නිසකව දලදා සමිදු